වෙලාව උදෑසන 7ට ආසන්නයි. ඇන්ටාටිකාවේ ලිටල් ඇමරිකා බේස් කැම්ප් එකෙන් පිටත් වූ ඇමරිකානු නාවික හමුදාවේ අඩ්මිරාල් රිචඩ් ඊ බර්ඩ්ගේ ගුවන් යානය අඩි 23000ක් පමණ උසකින් පියාසර කරමින් තිබුණා. මේක සරල ගුවන් ගමනක් නෙවෙයි. ගවේෂණ මෙහෙයුමක්. ඝන අයිස් තට්ටු වලින් වැසුණු පෘථුවියේ අවසාන සීමාවක් වගේ පේන භූමියට ඔහු මදින් මද ලන් වෙමින් සිටියා. ඒ වෙලාවේ දුරින් අසාමාන්‍ය කඳු වැටියක් ඔහුට පේන්න පටන් ගන්නවා. අවට තිබූ අයිස් භූමියට සාපේක්ෂව මේ කඳුකරය අමුතු විදිහට වෙනස්. මොකක්ද මේ? ඒක හොඳින් නිරීක්ෂණය කරන්න හිතාගෙන අඩ්මිරාල් බර්ඩ් ගුවන් යානය ඒ දිශාවට හරවනවා. හදිසියෙම ගුවන් යානය පාලනයෙන් ගිලිහෙනවා. මාලිමා යන්ත්‍රය අස්තිරව දෝලණය වෙන්න පටන් ගන්නවා. ගයිරොස්කෝප් එකත් එහෙමයි. සීලම මිනුම් වැරදි. මොකද්ද මේ වෙන්නේ? කිසිම පාලනයක් නැතුව ගුවන් යානය කඳු වැටිය තුලට ඇතුල් වෙන්න පටන් ගන්නවා. ඒ අතර කඳු අතරින් කහ පැහැති ආලෝකයක් දිස්සෙනවා අඩ්මිරාල් බර්ඩ් දකිනවා. පුදුමය. අයිස් තට්ටු අතරින් විශාල විවරයක් පේන්න පටන් ගන්නවා. ඒ විවරය තුලින් සාමාන්‍ය ඇන්ටාටිකාවේ කිසිදා දැකිය නොහැකි උණුසුම් කහ පැහැති ආලෝකයක් පිහිදෙනවා. ගුවන් යානයේ කිසියම් අදෘශ්‍යමාන බලවේගයකින් පාලනය වෙනවා වගේ ඒ විවරය දෙසට ඇදිලා යනවා. තප්පර කිහිපයකට පෙර Taman සිටියේ අයිස් සහ හිමෙන් වැසුණු පණ නැති ලෝකයක කියන එක අඩ්මිරාල් බර්ඩ්ට අමතක වෙනවා. මොකද දැන් ඔහු සිටින්නේ කොළ පැහැති ගස් කඳු වැටි ගංගාවක් ගලා යන සෞම්‍ය දේශගුණයක් ඇති මිටියාවතක. ඇන්ටාටිකාව මැද මේ වගේ තැනක් විශ්වාස කරන්නත් බෑ. ඊටත් වඩා පුදුම දේ ඔහු දකිනවා මේ මිටියාවතේ මැමත් සත්වයින් කිහිප දෙනෙක් වසර දහස් ගණනකට පෙර වඳ වී ගියා කියලා විද්‍යාඥයන් විශ්වාස කරන සත්වයන් කොට්ටාසයක් මේ. ඔහු තවමත් මේ දසුනින් මවිත වෙලා ඉන්න අතරේ දිලිසෙන අමුතු හැඩති පීරිසි වගේ ගුවන් යානා කීපයක් වේගයෙන් ඔහු වෙත එනවා. ඒවා තමයි බර්ඩ්ගේ ගුවන් යානය පාලනය කරගෙන ඉන්නේ කියලා දැන් පැහැදිලි. ගුවන් යානය ආරක්ෂිතව ගොඩ බැස්සෙනවා. එළියට ආපු අඩ්මිරාල් බර්ඩ් දකින්න දේ විශ්වාස කරන්නත් බෑ. ක්‍රිස්ටල් වලින් හදපු ආලෝකයෙන් දිදුලන අතිශය දියුණු නගරයක්. අනාගත ලෝකයක නගරයක් වගේ දර්ශනයක්. අවුරුදු මිලියන ගාණක් පැරණි අයිස් තට්ටු වලින් වැසුණු ඇන්ටාටිකාවේ අයිස් යට විස්මයජනක රහස් කොච්චරක්නම් සැඟවිලා ඇතිද? මේ ඇමරිකානු නාවික හමුදාවේ ඇඩ්මිරාල් රිචඩ් ඊ බර්ඩ් 1947 වසරේදී ඇන්ටාටිකාවේ ඝන අයිස් තට්ටු යට පෘථුවිය ඇතුළත සැඟවී ඇති රහස් නගරයක් සොයාගත් කතාව. ඔයාලා එකතු වෙලා ඉන්නේ බ්ලැක් බොක්ස් රෙකෝඩ්ස් එක්ක. කවුද මේ ඇඩ්මිරාල් රිචඩ් ඊ බර්ඩ්? ඔහු ඇමරිකානු නාවික හමුදාවේ අතිශය දක්ෂ ගුවන් නියමුවෙක් සහ ද්‍රවීය ගවේෂකයෙක්. දෙවන ලෝක යුද සමයේ ඇමරිකාව වෙනුවෙන් දැක් වූ දස්කම් වලට විතරක් නෙවෙයි ඔහු ඉතිහාසයේ වාර්තා පොත්වලට එකතු වෙන්නේ. 1929 දී දක්ෂිණ ද්‍රවය හරහා ගුවනින් පියාසර කළ ලොව පළමු පුද්ගලයා ඔහුයි. ඒ වගේම ද්‍රවීය ප්‍රදේශවල සිතියම් කරණයට සහ තවත් සොයා ගැනීම් ගණනාවකට ඔහු විශාල වශයෙන් දායකත්වය ලබා දීලා තියෙනවා. 1946 අගභාගයේදී ඇඩ්මිරාල් බර්ඩ් ඇමරිකානු නාවික හමුදාවේ අති දැවැන්ත මෙහෙයුමකට නායකත්වය දුන්නා. ඒ තමයි ඔපරේෂන් හයිජම්ප්. මේ මෙහෙයුමේ අරමුණ ගැන කතා කරනකොට ඒක විද්‍යාත්මක ගවේෂණයක්ද නැත්නම් ඊට වඩා වැඩි දෙයක්ද කියන ප්‍රශ්නේ මතුවෙනවා. ඇත්තටම ඔපරේෂන් හයිජම්ප් කියන්නේ සරල මෙහෙයුමක් නෙවෙයි. ඒ කාලවකවානුවේ හැටියට ඇමරිකානු නාවික හමුදාව විසින් ද්‍රවීය ප්‍රදේශයක දියත් කළ විශාලතම මෙහෙයුමක්. හිතලා බලන්න. මේ සඳහා ගුවන් යානා රැගෙන යන නැව් සහ යුද නැව් ඇතුළුව නෞකා 13ක්, ගුවන් යානා 25ක් පමණ, හෙලිකොප්ටර් යානා, සබ්මැරීන සහ සොල්දාදුවන් 4000කට වැඩි ප්‍රමාණයක් යොදාගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි අති නවීන යුද උපකරණ යොදාගෙන තියෙනවා. මේ තරම් විශාල සේනාංකයක් යුද උපකරණ සමග සීතල ඇන්ටාටිකාවට යැවීමට හේතු කුමක්ද? ඇමරිකන් රජය නිල වශයෙන් ප්‍රකාශ කළේ එය විද්‍යාත්මක ගවේෂණයක් සහ ද්‍රවීය ප්‍රදේශයේ මෙහෙයුමක් සඳහා පුහුණුවක් බවයි. දෙවන ලෝක යුද්ධය අවසන් වෙනවත් සමගම ජර්මානු සබ්මැරීන කීපයක් සහ ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් පිරිසක් අතුරුදහන් වුණා කියලා කියනවා. කටකතා පැතිරලා තිබුණේ ඔවුන් ඇන්ටාටිකාවේ අයිස් යට භූගත ලෝකයක් සොයාගිය බවයි. සමහර විට ඔපරේෂන් හයිජම්ප්හි සැබෑ අරමුණ වුණේ මේ භූගත ශිෂ්ටාචාරයේ නාසීන්ට පෙර අල්ලා ගැනීම විය හැකියි කියලා මතයක් තියෙනවා. කොහොම හරි අඩ්මිරාල් බර්ඩ්ගේ රහසිගත දිනපොතේ වාර්තාවලට අනුව ඇඩ්මිරාල් බර්ඩ් මේ ක්‍රිස්ටල් නගරයට ඇතුළු වුණාට පස්සේ ඔහුට මුණ ගැසුනේ අතිශය දියුණු මිනිසුන් කොට්ටාසයක්. මිනිසුන් හා සමානම ජීවින් පිරිසක්. ඔවුන් උස, ලා පැහැති සමක් සහිත නිල් පැහැති ඇස් ඇති, රත්රන් පැහැ හිසකෙස් ඇති සාමකාමී පෙනුමක් තිබූ අය බවයි කියවෙන්නේ.
ඔවුන් ඉතා මිත්‍රශීලී බව අද්මිරාල් බර්ඩ් කියනවා. ඔවුන්ගේ තාක්ෂණය අපේ පෘථිවියේ තාක්ෂණයට වඩා වසර 10 ගණනක් ඉදිරියෙන් තිබුණා කියලායි කියවෙන්නේ. මාස්ටර් ලෙස හැඳින්වෙන ඔවුන්ගේ නායකයා අද්මිරාල් බර්ඩ්ව මුණ ගැහෙනවා. ඔවුන් බර්ඩ්ට කියලා තියෙනවා ඔහු දැන් ඉන්නේ අගාර්තා නම් වූ ඔවුන්ගේ භූගත නගරයේ බවත්. ඔවුන්ගේ ශිෂ්ටාචාරය වසර 10 ගණන් පැවැරණි බවත්. ඔවුන් අද්මිරාල් බර්ඩ්ට දුන් ප්‍රධාන පණිවිඩය වුණේ පෘථිවි පෘෂ්ඨයේ මිනිසුන් ඔවුන්ගේ ක්‍රියාකාරකම් මගින් පෘථිවියට හානි කරමින් සිටින බවයි. විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධයේදී ඇමරිකාව විසින් ජපානයට හෙළූ පරමාණු බෝම්බ ගැන ඔවුන් දැඩි කනස්සල්ලෙන් හිටියා. මේ සිද්ධියෙන් පස්සේ අද්මිරාල් බර්ඩ් නැවත තමන්ගේ කඳවුරට එනවා. ටික දවසකින් ඔවුන්ගේ මෙහෙයුම අවසන් වෙනවා. මෙහෙයුම අවසන් වෙලා ආපහු එන අතරතුර 1947 මාර්තු මාසයේ චිලි රාජ්‍යයේදී අද්මිරාල් බර්ඩ් ස්පාඤ්ඤ පුවත්පතකට ඉතාම පුදුම සහගත ප්‍රකාශයක් කරනවා. ඔහු කියනවා අනාගතයේදී සිදුවිය හැකි යුද්ධයකදී පෘථිවියේ එක් ද්‍රවයකින් අනිත් ද්‍රවයට ඉතා වේගයෙන් පියාසර කරන්න පුළුවන් යානාවලින් ඇමරිකාවට ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ තියෙනවා වගේ අදහසක්. බර්ඩ් මේ තොරතුරු ලෝකයට හෙළි කිරීමට උත්සාහ කළත් ඔහු ඇමරිකාවට ළඟා වූ වහාම සියල්ල වෙනස් වුණා. ඔහුව වහාම හමුදා මූලස්ථානයේ වෙත කැඳවනු ලබනවා. පැය ගණනාවක ප්‍රශ්න කිරීම් වලින් පසුව ඔහු වෙත නියෝගයක් පනවනවා. මේ ගැන කිසිදු තොරතුරක් මාධ්‍යයට හෝ ප්‍රසිද්ධිය කතා කරන්න ඔහුට තහනම් වෙනවා. ඇමරිකානු පරිපාලනයට අවශ්‍ය වුණේ මේ මෙහෙයුමේ තොරතුරු ලෝකෙන් සංගවා තැබීමට. මේ කතාව කන්ස්පිරසි තියරි එකක්. ප්‍රධාන ධාරාවේ විද්‍යාඥයින් මේ අභ්‍යන්තර ලෝකය එමත් නැත්නම් හොලෝ අර්ත් න්‍යාය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. නමුත් මේ කතාව මුළුමනින්ම බැහැර කරන්න කලින් මේ මෙහෙයුමේ ඇත්තටම සිදුවුණා කියලා සාක්ෂි තියෙන ඒත් පැහැදිලි උත්තරයක් නැති කාරණා කීපයක්ම තියෙනවා. ඇමරිකානු රජය පවා තවමත් නිසි පිළිතුරක් ලබා දීලා නැති. ඇත්තටම මේ මෙහෙයුම අතරතුර ගුවන් ගමනකදී පැය 3ක කාලයකට අද්මිරාල් බර්ඩ්ගේ ගුවන් යානය සහ කඳවුර සමග තිබූ සම්බන්ධතා නැති වී ගිහින් තියෙනවා. සාමාන්‍ය ගුවන් ගමනකදී පැය 3ක් වැනි කාලයක් ගුවන් යානයක් අතුරුදහන් වීම අසාමාන්‍ය සිදුවීමක්. ඔහු මේ කාලය තුල ගියේ කොහෙද කියලා නිල වාර්තාවක් නැහැ. ගුවන් විදුලි සම්බන්ධතාවල ගැටලුවක් නිසා ඔහුව සම්බන්ධ කරගන්න බැරි වුණා කියලා විතරයි ප්‍රසිද්ධ කරපු වාර්තාවල තියෙන්නේ. පැය 3ක කාලයක් යානය අතරමං වෙලා එහා මෙහා පියාසර කළා නම් ඉන්ධන ගැන ප්‍රශ්නයක් ඇතුනේ නැද්ද කියලත් ගැටලුවක් තියෙනවා. ඒ වගේම මේ මෙහෙයුම දින 40ක් වැනි කිටි කාලයකින් අවසන් කිරීමත් සැක සහිතයි. රජය කිව්වේ කාලගුණ තත්ත්වයේ වෙනසක් වූ නිසා මෙහෙයුම අවසන් කළා කියලා. නමුත් වාර්තාවලට අනුව මේ මෙහෙයුම ඕනම දෙයකට මුහුණ දෙන්න හොඳින් සූදානම් වෙලා ගිය ගමනක්. ඒ වගේම ඇමරිකානු නාවික හමුදා බටෙන් කීප දෙනෙක්ම මේ මෙහෙයුම අතරතුර මිය ගිහින් තියෙනවා. ගුවන් යාන දෙකක් සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙනවා. මියගිය සොල්දාදුවන්ගේ මලසිරුරුවත් ඔවුන් නැවත අරගෙන ඇවිල්ලා තිබුණේ නැහැ. මේ සියලු කාරණා නිසා ඇමරිකානු රජය ඇන්ටාර්ටිකාව ගැනත් ඔපරේෂන් හයි ජම්ප් ගැනත් බොහෝ දේ සංගවන බවට සැකයක් ඇති කරන්න සමත් වෙලා තියෙනවා. ඔයාලා මොකද මේ ගැන හිතන්නේ? මේක නිකම්ම ප්‍රබන්ධයක්ද? නැත්නම් කිසිම පදනමක් නැති කන්ස්පිරසි තියරි එකක්ද? නැත්නම් ඇත්තටම ඇන්ටාර්ටිකාවේ අයිස් තට්ටු යට වෙනත් ලෝකයක්, දියුණු ශිෂ්ටාචාරයක් සැඟවී තියෙන්න පුළුවන්ද? ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේම තවත් අභිරහස් කතාවකින් අපි නැවත හමු වෙමු.